තමයි සලේ ඇතුලේ කියන්නේ දන්නවා තොණ්ඩුව අපිට එනවා කියන එක. සලේ ඇතුලේ කට ඇරියොත් පොත් ලියපු එවුනුයි, පොත් දීපු එවුනුයි, පොත් පෙරලපු එවුනුයි ඔක්කොම එවුන් ඇතුලට යනවා. ගම්මන්පිලට සම්බන්ධයක් නැද්ද? විමල් වීරවංශට සම්බන්ධයක් නැද්ද? මේ ප්ලෑන් එකේ කොටස් මේගොල්ලෝ තමයි මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ වැඩ ටික ඇතට ගත්තේ. මතකනේ? පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ওই නිට්ටම්බුව පැත්තේ මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න පොළු අරගෙන සුදු ඇඳගෙන බිම්බලාගෙන ගියේ කවුද? මදුමහද වරවින්ද? එතකොට කවුද? ගම්මන්පිලගේ පක්ෂයේ ලේකම්. දැන් එනවා අපිට බබා හුකුම් කියන්න පොත් ලියලා. ගම්මන්පිලගේ පක්ෂයේ ලේකම් පොළු අරගෙන ගියේ, බිම්බලාගෙන ගියේ. ඒවත් තියෙනවා වීඩියෝ. මේගොල්ලෝ තමයි ඊළඟ වැඩේ. සහරන් වැඩේ මෙහෙව්වා, ඊළඟ වැඩේ මෙහෙව්වේ මේගොල්ලෝ. මොකද්ද? ජාතිවාදය, බීති අවුලන්න. ජනාධිපතිවරණයේ දුව්වෙම මේකෙන් ගැහුවේ 4:21 මතකද? බලන්න ගහපු පෝස්ටර් 4:21 මතකද? අපිට දැන් ඕනේ කරනවා මිලිටරි නායකයෙක්, අසහාය නායකයෙක්, ගැලවුම් කරුවෙක් අපේ රට බේරගන්න මුස්ලිම් අන්තවාදීන්ගෙන්. එහෙමයි කිව්වේ. ගොතුවා විමල් වීරවංශ ගම්මන්පිල කට ඇඹුල් කරගෙන කට රවුම් කරලා කිව්වේ ඕවා. ඊට පස්සේ මතකද? බෝම්බ තිබ්බා. ඉස්කෝලේ ඉස්සර අත් බෝම්බ තියෙනවා. පල්ලිවල කඩු තියෙනවා. ලින්වල කඩු, පල්ලිවල තියෙන ලින්වලත් කඩු. කිරිච්චි, පොළු කොහෙන්ද ආවේ? ඒවා ඊට පස්සේ දරා ගන්න බැරුව ගෝඨාභයගේ නීතිඥයා අලි සබ්රි කිව්වා මේක කරන්න එපයි කියලා. වීඩියෝ ෆුටේජ් වල තියෙනවා කිව්වා කවුද මේවා ගෙනල්ලා තියන්නේ කියලා. පල්ලි ඉස්සරහා මේවා දාන්නේ කවුද කියලා. ඉස්කෝලේ ඉස්සරහා අත් බෝම්බ දාන්නේ. අවුනේ කවුද? පොට්ටුවේ മന്ത്രിවරු, ප්‍රාදේශීය සභාවල පළාත් පාලන മന്ത്രിවරු අහුණා. උන් ගැනලා දාන්නේ. මිනිස්සුන්ව බය කරන්න. අර භීෂණ මනෝවිද්‍යාවක් ඇදුවා. මේක බය කෙරුවා මිනිස්සුන්ව. මේ බය කරන වැඩේ කරලා මිනිස්සුන්ව බය කරලා බිත්තියට හේතු කළා තමයි ඡන්දෙ ගත්තේ. ජනාධිපතිවරණය දෙන්නේ. ඉතින් මේක මිලිටරි, සිවිල් මිලිටරි කුමන්ත්‍රණයක්. දැන් ජයතිලකත් කිව්වේ එහෙමයි. සිවිල් මිලිටරි කුමන්ත්‍රණයක් මේක. සැලසුම් සහගතව බලය ලබා ගැනීම සඳහා කරපු කුමන්ත්‍රණයක් මයි.